ආයිබෝවන් සීක්‍රට් නිවුස් ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබ පිළිගනු ලබනවා. ගැමියන් අතර එදා මෙන්ම අදත් ඔවුන් අදහන ඇදහිලි විශ්වාසයන් මෙන්ම බොහෝ ජන ජීවිතයේ අත්දැකින් සමුදායක් විටක එය රසවත් වෙනවා. තවත් විටක එය ඉතාමත් පැරණි ජනකතා යයි සිතිය හැකි වුවත් මේ කිසිවක් ඇත්ත හෝ බොරුව යයි අද අපට විග්‍රහ කරමින් පවසන්නට බැරි තරම්. ජන ජීවිතය තුළ මිනිසුන් හොල්මන්, භූත, ප්‍රේත, කුම්භාණ්ඩ, පිසාච ආදී එවන් වූ කරුණු පිළිබඳව ඔවුන්ගේ කතාවල් අසර විට ඇත්තටම රසවත්. මෙය ඇත්ත බොරු කෙසේ වෙතත් මෙහි පර්යේෂණාත්මක වැඩසටහන් පෙළක පළමු දිගහැරුම ඔබ හාගෙන එන්නේ. මේ කිසිවක් සංස්කරණයකින් තොරව. අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක නිරන්තරයෙන් රැඳෙන්න. ඒ වගේම සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර අපිට සහයෝගය ලබා දෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලීම් කරනවා. එස ජන ජීවිතය හා බැඳුණු ජනතාවගේ විශ්වාසයන් ඇදහිලි මෙන්ම ඔවුන් මුහුණ දෙන්නා වූ බොහෝ ගැටලු කරුණු කාරණා අපි ගැමියන්ගේ මුවින්ම අසා දැන කියා ගනිමු. බින්දුවක් දීලා එන්නේ මාස් කාලා දඩ මාස් කාලා වටේ නැති ගාවාරම් කරලා නෙන්නේ දැන් 12:00 එක විතර වෙලාවලු එන මේ ඉස්සරහට යනකොට මේ එනවලු දැන් ඔය අර ප්‍රජාශාලාව තියෙන්නේ ඒ හරිය ඉඳලා එනවලු දිග කළු බල්ලේ හරි දිවත් මේ හරියට විතර ඇදිලා එනවලු මේ කළු බල්ලේ ඉතින් මෙහෙම එනවලු ඉස්සරහට එනෝ වෙන්නේ නැතිලු. ඉතින් ඒවට පේනවලු. ඒ පාරේ එහෙම අනිත් පැත්ත ඇල්ලලා ආවේකෝ පේනයිල ගෙදර ගාවට. ගෙදර ගාවට ආවම ඉතනත් ඉන්නවලු. සෙනිගෝ පස්සෙන් එනවලු. පස්සෙන් එලා අනිත් පැත්ත බලුවම ඉන්නවලු පස්සේ. ඊට පස්සේ මේ දැන් යන්න බැහැනේ. යන්න කියන්නේ ගෙලියම ගියක මේ දැන් ලක්ෂණ කවුරුමල්ලගේ ඒ ගිහිල්ලා ඒකු නිදාගන්න. හරි. එමිට අවුරුදු කීයකට ඉස්සෙල්ලා? අවුරුදු දැන් තාත්තට 93. ඒ කියන්නේ ඒ කාලේ ඒත් ඔය තැනමයි. ඔතන නේ ඒක යාලි මාත්ලා ගෙදර ගාව. ඒ කියන්නේ ඊතරත් එහෙමද? එතනත් එහෙම. ඉස්සර ඉඳන් මෙතනක් තියෙනවා. ඔව්. පීලාරියද මුට්ටිය. කොයි හරිය තියෙන්නේ? පීලාරිය පීලා හරිය තියෙනවා කියන්නේ මොනවද එතන සිදුවෙන්නේ? බාලමාම තාත්තා නෑ දැන්. කල්මලයි තාත්තා. ඔව්. බාලමාම ඔය ලොකු ඇදුරුකමක් කරලා එනවලු මේ ගෙදර යනවා. හරි 12 පහු කරා. අර පීල්ලා ගාවින් නගිනවලු කාඩු මේ වරගෙන එන්න සෙට් එකක් උඩට. ඔව්. කළු පාටින් ඇඳගෙන සෙට් එකක් නගිනවලු. කාඩු පොළු එහෙම නෑ බය වුණා. බයලා ගෙලින්මාව පාසවාප්පලගේ කළු මල්ලගේ මේ කියලා මේ කතා කරන් දොරයලා කියලා. ඉතින් දෙන්නත් එක මේ ළඟට හරි බදුවනේ බය නැහැනේ. ගිහිල්ලා බලන්න. ඒකට බලන්න කියන අඩි දැන් එච්චර පිරිසක් අතනින් ගොඩ වුණා නම් අඩි පාරවල් අඩි පාරක් කර තියෙන්නේ බලන්න. ඔව්. කිසිම දෙයක් නැතිලු. කිසිම දෙයක් නැතිලු. මිය බය වුණා. ඒ කියන්නේ ඒ පීලා ගාවද? පීලා ගාව. බවුනකයි බයිගල් පුතුස් ගන්නවා. ඔය ඒක කියලා තියෙනවා මේ කතා කර පස්සේ කතා කරාලු මෙන්න දෙයක් වෙන්නේ නැති. මම ඒක නසලා ආපු දවසේ යොදනවා පොඩි ළමයි කන්න ඕනේ. ඒ කියන්නේ පීලා ගාව? ඇතර විජේසිංහ මත ඒ කියන්නේ බෑත කාලෙද නෑ? නෑ. අපි එන්න කලින් නෑ අවුරුදු 100කට ඒ කියන්නේ පොඩි දරුවෙක්? පීලා යට පල්ලෙහා අන්නෝ යනවලු පොඩි ළමෙක්. ඔව්. පොඩි ළමෙක් අඬනවලු මේ එතන. ඔව්. ඒ සාදේ දැනටත් තියෙනවා කියනයි නෑ? දැන් දැන් මං ඇවිල්ලා නැති කරා. දැන් එතකොට මෙයා ආයි කියන්නේ දැන් ඔය කියන්නේ මෙහෙමයි. දැන් ඒ කියන්නේ මේ ලයිට් ඇවිල්ලා මිනිස්සු ගෙවල් හැදුවට පස්සේ ඒක නැතුණා කියලා කියන්නේ. ඔව්. ඒක නැති වුණාට දැන් තියෙන එක දේවල්. දැන් තේ එක දේවල් කියන්නේ මොනවද තාම තියෙන්නේ? අපිට මුකුත් වෙලා නැහැ. මට නම් වෙලා නැහැ. ඒ කාලේ කොල්ලෙක්ගේ බයික් කියලා නැවතිලා. බයික් කියලා ස්ටාර්ට් වෙන්නෙම නැහැ. ඔව්. මරෝ කියාගෙන දිව්ව අපේ ගෙදර. මේ මිටි මෙහා ඉන්න. හරි? ඔව්. දිවට වරනේ අපේ ගෙදර රටේ මලින් සුද්දා. ඔව්. ඒක ගිහිල්ලා
එකපාරයි කික් කරේ. බඩු ස්ටාර්ට්. ඒ කියන්නේ භූත දෝෂයක් කියලා කියන්නේ. නැතු ඉතින් එහෙනම් දැන් ඔබ ගිහලා බයික් ගිහලා නැවතුලාම ඔබට පුළුවන් නම් ස්ටාර්ට් කරගන්න ඔබ ගාලා හතිවත් ප්‍රමණය බුදු පරිය අතාරලා දාලා දුවන්නේ. ඔව්. ඉතින් අනිත් තව එකෙක් ගිහලා එක සැරෙන් කික් කරාම ස්ටාර්ට් වෙනවා නම් මොකක් හරි එන්නේ බෑ. දැන් ඒක නාරන්දනියේ අතන පුවක්කත්ත ගාවයි. ඊට පස්සේ පීල ගාවගෙන් තිප්පල පීල ගාවයි නේ. තුම්බල හරි අවදානන්න පීල්ල ගාවනම් එන්න කතන්දර ඉස්සරනේ. එන කතන්දර කියන්නේ ආපු ඉස්සර පළවෙනි කතාව මොකක්ද තියෙන්නේ? අර වගේ දේවල් ඒ දවස්වල අපේ ගෙදර ඉස්සර බෝක්කුව ගාවනේ ඔක්කො පිටේනි තියන්නේ. ඔව්. පිටේනි වාතර වටේ කොහේ තිබුණත් අතන තමයි තියන්නේ. ඒ දවස්වල හතියකට අනිවාර්යෙන් දවසක් පිටේන්නක් තියෙනෝනේ උඩහ පැතිවල. ඔව්. ඒව තිබුණොත් ගේන්නේ අතේ. පිටේන්නක් තියෙනවා කියලා ආරංචි වුණ ගමන් මම නිදා ගන්න නැහැ. ඒ මොකද? රෑ 12 මම විතරයි නේද ඉස්සෙල්ලා හිටියේ. රෑ 12 දෙකක් තුනක් අතරනේ පිටේනි උස්සන් ඉන්නේ කට්ටිය. ඔව්. නිදා ගන්න තු ඉඳලා නැත්තම් අර එළියනකොට පුංචි එළියට බහපුවම පන්නම්පත් වෙන එක උඹ බය වෙනනේ පොඩි උන්නේ. ඊට පස්සේ පිටෙන් තියන් දෙන්නේ නැද්ද? ඉතින් තියෙනවා. ඔව්. කියලා ඒ කට්ටිය වංගුවෙන් පියමංගුණු ගමන් පෙරලනවා එලට. ඒ කියන්නේ එතනත් එතකොට තිබුණා කියලාද කියන්නේ? නෑ. ඊට පස්සේ තමයි මේ දැන් තියන්නේ එතන. දැන් තියන්නේ අතන පීලක බහින පැත්තේ. බහින තැන තියා. අතන තියපු ගමන් ආයේ උදේ වෙනකොට හොම්බක් ගන්න ඔක්කොම ඇලේ. අර පීලගාව පොඩි එකෙක් මරුණා කියන කතාව ඒක ජන කතාවක් පරණ කතාවක් මුකුත් ඒව ගෙතිලා නෑ. දන්නේ නෑ මිනිස්සු නේ. මගේ පොඩි එකෙක්ගේ හඬ ඇහෙන්නේ ඇයි හේතුව දන්නේ නෑ එතකොට. ඒක දන්නේ අඬනවා ඇහෙනවලු. ඇහෙනවලු නේ. ඒ කියන්නේ ඉස්සර බලන්න ගියොත් එහෙම ඔව්. මොකක් හරි ප්‍රශ්නයක් ඉතින් එතෙන්දි වෙන්න පුළුවන් සමහරලාට. ඒ කියන්නේ හඬන එක බලන්න ගියොත්. බලන්න කියන්නේ එතෙන්ට කවුරුත් ගෙන්න ගන්නනේ හදන්නේ. ආහා. අඬනවා ඇහුනාම මේ කොන කෙනෙක් බලනෝනේ. අයියෝ දරුවෙක් ඉන්නවද දන්නේ නැහැ කියලා බලන්න යන කතාවක්. ඔව්. අන්න එතකොට ඒ යන පරාණයට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් සමහරලාට. පරාණේ යන්නේ පෙරේතේ භූතේ දෙයන්නේ කොහොමද අර උඩ භෞමිකාවේ 10 රන්නියක් දුන්නේ. ඔව්. උඩ හමුදුනේ. ගෑනු කෙනෙකුට නෑ. ඊරගොයි. ඉතින් මොකද උඩ මොකද උනේ? මිනිස්සයා පෙරේත තටුව හැදුවම ඔව්. මේ මිනිස්සයාට පෙරේත තටුව ඔලුවට තියන් යන්න ඕනේ කිව්වනේ. ඒ කියන්නේ මිනිස්සෙක් ඒ කියන්නේ දැන් මේ ආතුරයා ලෙඩා ඔව්. හරි. මේ ලෙඩාට මේ පිටේන ඔලුවට තියන් යන්න ඕනේ කිව්වා. ඔව්. එතකොට කෙහෙල් පටි වල ඉන්නේ හදන්නේ. හදන්නේ ඔව්. ඔලුවට තියාගෙන ගියා බත් ඇටයක් බිමට වැටුන්නේ නැහැ කියන්නේ. මේක දෙවිදේ කිසි දෙයක් වටුන්නේ නෑ අර කිජීව හිටියේ අර ගණේෂ් මරුනේ. ඔව්. ගේ ගණි කට්ටියනේ මෙතරයි හිටින්නේ ටිකක් කාලයක්. ඒ ගෙදර ඉඳලා බත්රාපරේ යතන මේ හන්දියේ සුසන්තලා ගෙදර ගා. ඔව්. අන්න එතෙන් දෙනකන් ගෙන අවුලුඩ ගියාලු නට. මෙතේ යන්නේ කොහොමද? මේ බලපෑම තියෙනවා. නැතුයි. නැත්නම් ගොමේ අර ගේන්නේ. ගේන්න බෑ. කේ කතුරුල ඉන්නවද? අයි ඒ ගමන් ඔලු බහින්න එපා බුරුස් කාලේ යටට. මම තව සිද්ධියක් මම දැක්කා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේ ඒ තිබුණා ගෙදර මේ පිරිතක්. ඒ ගෙදර. හරි? ඒක පිරිතක් තිබුණා. පිරිත පටන් ගන්නකොට පිරිතේ අර මේ බෙරේ ගහනනේ. බෙරේ ගහන වෙලාවේ පිරිත් මණ්ඩපයක් තුළ නිදාගත්තා වූ කාන්තාවන්ට අත් වූ ඉරණම පිළිබඳ කතාවත් අපි ඉදිරියට ගෙනට සෝදානම්. අහලා බලන්නකෝ මේ කතාව. ගම්මානේ එක්තරාතික වංගුවක් ආසෙතේ එහි යන්නේන මිනිසුන්ගේ මාළු මස් බෙවිලිදී බොහෝ වෙලාවට කවුරුන් හෝ හොරා ගන්න බවට වූ කතාවකුත් ජනවහරේ මිනිසුන් අතර කාලයක් තිස්සේම එදා මෙදා තුර තියෙනවා. ඇත්ත බොරු කවුරු පිළිගත්තත් නොපිළිගත්තත් ගම්මුන් නම් කියන්නේ මෙතන මොනවා හරි දෝෂයක් ඇති කියලා. ඒ කතාවත් අපි දැන් කෙටියෙන් මාළු පුරේ නෑ. කවුද කිව්වේ සබ්ජෙක්ට් තියෙයි කියලා? ඊට පස්සේ නෝ දන්නේ. මොකද කේසේ? මේ ඊට පස්සේ ඉතින් මම හලපිලා ගියේ ඉස්මතල වංගුවේ අත්තර. ඊට පස්සේ ගෙදර ආවා. මං ගෙදරට වැලිනවදින් කෝල් එකක් කරන. වැලිනවදින් පෝස්ට් මාරුව ෆේස් බලුනේ. පොඩු ගෑලි වගේනේ. පන්නේ හදා තියා. මම බඩු ගන්න හදාගෙන කන්නේ නැහැ කිරෑ.
උත් ගෙදර කිව්වා කොහොමද මම කොබයි නෑ කයි වෙන මොකක්ද ඒ කියන්නේ වැටෙනවා ඇහුන්නේ ඇහෙන්නේ මොකද මම කකුල වලට ඇටලා බිමට වැටුනේ මේව අර දෙවිල හරියට වඩා ගියේ නැහැ මම බයිසිකලේ ඒක ඔව්. නවත්තන්න බෑ ඔව් ඊට පස්සේ දෙවිදේවා කියන්නේ බල නිකන් විශ්සු මම ඊට ආ පස්සේ බල්ලෝ නෑ බලන්න ගන්න නෙමෙයි ඊට පස්සේ ගේ නම් ඉතින් කොහොමද තියෙන්නේ ගියේ නෑ බල්ලෝ ගන්නෝනේ ඊට පස්සේ මම ගෙදර ගියාම මං විස්තර කිව්වා ඒක මොකක්ද තාත්තට ගියා පණිවිඩ මම ගාලා ගෙට් එක වල හරි ආපු මං බය වුණාද මම බය වෙන්නේ මගේ මානුකුල ඒක කීකානේ මම හෙව්වේ මෙහෙම බය වුණේ නැත්නම් ප්‍රශ්නයක් නෙමෙයි ඒ කියන්නේ වාගේ නේද හොල්මන් තිය කියලා ඈ සුදු උස මිනිස්සෙක් රාත්‍රියක හමු වෙලා ඒ එදෙන වෙලා ප්ලෑන්ද ඔය දැකලා තියෙන්නේ වඩාපුල තියෙන්නේ බැලින්න ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ ඇත්ත මිනිස්සෙක් නෙමෙයි මොකද වෙලා තියෙන්නේ බල අහලා බලන්න මොකක්ද උනේ? මේ කතාව මොකක්ද උනේ කියන්නේ මම උදේ දෙකමාර බත් එක ගන්න ගෙදරින් ආවා. ඒ කියන්නේ උදේ 2:00මාර ඔව්. ඔව් මම ඊතර ගෙදරින් ආවේ මෙතනට නේ මෙතෙන්ට නෑ. සුදු ඇඳපු එකනේ කුසෙක්. අපේ ගෙදරට අර බොක්කෝදී. ඒ අපුවක් ගන්න. ඔව් අන්න එතන දැන් මම තනියෙන් යන්නේ කෙනෙක් එක්ක කඩියක් ගන්න යන්නේ. මොන જાතියක් කිට්ටු කරන්න. තමයි අතාපේ හරි. මොන જાතියක්වත් බෑ. ඒ කියන්නේ සුදු කියන්නේ සුදු නැසල් එක වගේද මත කැන්දගෙන ආ, ආ. අඩි 7ක් විතර උසයි කාමාරේ පාර කමාරේ පහුවෙලා. ඔව් ඊට පස්සේ මම එන්නේ හනිකම එක පස්සෙන් යන්නේ බැරි. ෆෝන් එකක් නැති. හනිකම අල්ලන්න බෑ. කුරුඳ වං වෙද්දි නැති වුණා. කුරුඳ කියන අතන ආහා මොකක්ද මේ? හරියන්නේ. නැවතුනේ. කල්පනායේ ඒත් විදිහෝ පිළිදාගත්ත. අර පිළිදාගත්ත. පිරිද්දාගෙන කොහොමද? ආද ඒ අත්දැකීම ඊට පස්සේ තවම මොනවද වෙලා තියෙන්නේ එච්චරයි ඈ ඒ කියන්නේ වාගේ හරි හොල්මන් තිය කියලා සීක්‍රට් නිවුස් සබ්ස්ක්‍රයිබ් කර අපි හරඳින්න බෙහෙවින් ස්තුතියි